Hi friends. ඉතින් අදත් ඔයාලා වෙනදා වගේම බ්ලොගින් ලයිව් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපේ ගෙදර විශේෂයක් සිද්ධ වෙනවා. ඒ තමයි දැන් ඕගොල්ලන්ට මම කලින් පෙන්නුවා නේද? වීඩියෝ එක ගෝඨායම්බර දෙවියෝ කියලා වීඩියෝ එකක්. ඒ කියන්නේ ගෝඨායම්බර දෙවියන්ගේ යම්කිසි විස්තරයකුත් එක්ක ගස්පහ පෙන්නලා ඊට පස්සේ ගෝඨායම්බර දේවාලේ මම ඔයාලට පෙන්නුවා. ඉතින් දැන් මේ චුට්ටක කලින් මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම අලුත් බත් දාන්න දුන්නා. අලුත් බත් දාන්න දුන්නා. එතකොට ගෝඨායම්බරෝදයා වෙනුවෙන් දැන් අපි පූජාවක් කරන්න යන්නේ. ඉතින් ප්‍රේස් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ ඔයාලට දැක ගන්නට ලැබෙන්නේ කිරිබත් කියලා. ඉතින් මේ කිරිබත් අපි හදලා තියෙන්නේ ගෝඨායම්බර දෙවියන් වෙනුවෙන්. කියන්නේ ගෝඨායම්බර දෙවියන්ට පූජා කරලා එතනින් පස්සේ එතන ඉන්න ඒ පූජාවන් පවත්වන්න එන අයට බෙදා. ඉතින් ප්‍රේස් මම දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගෝඨායම්බර දේවාලයට පිවිසෙන පිවිසුම් මාර්ගයේ වෙතට. මම දැන් ඔයාලට ගෝඨායම්බර දේවාලයට එන්න මාර්ග දෙකක් යනවා. ඉස්සරලා මම ඔයාලට කියන්නේ දන් කොටුව කොච්චිකඩේ මීගමුව කියන මාර්ගයෙන් එන්න. ඉතින් ඔයාලට මේ දැක් ගන්නට ලැබෙන්නේ ගෝඨායම්බර යෝධයාගේ දේවලට යන්න තියෙන ඒ කොච්චිකඩේ මීගමුව දන් කොටුව හරහා එන පාර. ඉතින් මේ පාර දිගේ තමයි ඔයාලා මීගමුවෙන් දන් කොටුවෙන් එනවා නම් එන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයාලට දැක ගන්නට ලැබෙන්නේ නාරම්මල ගිරිඋල්ල කුරුණෑගල ඉඳන් එනවා නම් ඔයාලට ප්‍රධාන වශයෙන් මෙතනදී මට දෙන්න තියෙන ටර්නින් පොයින්ට් එක තමයි මාකඳුරේ මේ නාරම්මල කුරුණෑගල දිශාවෙන් ඕගොල්ලෝ එනකොට කිලින්ම මේ ඔයාලට දැක ගන්නට ලැබෙන මාකඳුරේ ටවුමේ තියෙන පන්සල දැක ගන්නට ලැබෙනවා. ඉතින් මේ පන්සලත් එක්කම ටික දුරක් ගියායින් පස්සේ තමයි ඔයාලට ගෝඨායම්බර දේවල දැක ගන්නට ලැබෙන්නේ. අපි මුලින්ම ගෝඨායම්බර යෝධයාට කිරිබත් පූජා කරනවා. ඊට පස්සේ අපි කතරගම දෙවියන්ටත් කිරිබත් පූජා කරනවා. ඊට පස්සේ අපි ශිවලිංගය නාවනවා. ඊට පස්සේ අපි එතනට පැමිණ සිටි සෑම සියලුම බැතිමතුන්ට කිරිබත් දන්සැලක් දුන්නා. ඔයාලට ගෝඨායම්බර දෙවියෝ එහෙම නැත්නම් ගෝඨායම්බර යෝධයා හරි ඒ සම්බන්ධව කලින් කරලා තිබුණු වීඩියෝ එකේ දාලා තිබුණු ගස්පා තමයි නූතන ගස්පා. නමුත් මේක තමයි පුරාණීය පටන් පැවති ගස්පා. ඉතින් මේකට කොළාතු එල්ලලා ගියාම අතරමං වෙන්නේ නැතුව අපේ ගමන් යන්න පුළුවන් කියලා පැරණන් විශ්වාස කරලා තිබුණා.